කොල්ලෝ හරියට ගංජා ගන්නවා. පොඩි පැටව පෙති බොනෝ. පොඩි කොල්ලෝ. වඳුරබ මේවා නවතින්න ඕනේ. වඳුරබ සත්පුරුෂයන්ගෙන් පිරෙන්න ඕනේ. මේ නගරවල පෙති විකුණන මිනිස්සු මේවා නවත්තන්න ඕනේ. තරුණයෝ එක්කවෙන්න මේ පොලිසිය වලට කරන්න බෑ. තරුණයෝ රොද බඳින්න. මේ වගේ තියෙන මම මේ කියන්නේ විකුණන්නේ උන්ට තඩි ගහන්න කියලා නෙමෙයි හොඳේ. මේවා විකුණන මිනිස්සුන්ට කියන්නේ මේවා නවත්තන්න. සාප වෙයි කවදා හරි අම්මගේ තාත්තගේ කඳුළු වලට. ඔය විවිධ දේවල් කරන එක නවත්තන්න. මේ පොඩි යෝන්ගේ කටවල් පුරවලා දුම්කොළ කුඩු වලින්. සත්පුරුෂ දරුවනේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඒව නවත්තන්න ඕනේ. ඒ නිසා මිම්මනත කවදාවත් මේ වඳුරබ ඒ විදිහේ ජාවාරම් වලට ඉඩ දෙන්න එපා. ඒ ජාවාරම් කරන උදවියට මම මේ කියන්නේ ඔබතුමල්ලත් ඕව නවත්තලා දාන්න. රැල්ලට හරි කමන්නේ නවත්තමුකෝ. තරුණයෝ නවත්තනවා මේව හරියට. ඔය තරුණයන්ට මම කරන තව යෝජනාව මම මේ ටික කියලා බණ නවත්තනවා. හෙට ඉඳන් ජීවිතේ කවදාවත් තරුණයන්ට ඉවසීමක් තියෙන්න බෑ. කිසි කෙනෙක් මොක කිව්වත් ඇවිස්සෙන්න නම් එපා. කවදාවත් පුතේ එක එක පස්සේ යන්න එපා. කොල්ලොන්ගේ තියෙන කැතපුරුද්දක් තමයි එක එකයි බයිසිකල් වල නැගලා යනවනේ. ඔය එක එකගේ සිගරට් කෑලි බොන්න යන්න එපා ලැජ්ජ නැද්ද? ඔය අපේ උසස් පෙළ පන්ති යන පැටව ඉන්නවනේ. සාමාන්‍ය පෙළත් එහෙමයි. මේ ණය වෙලා පින්නතුනේ සමහර විට පන්ති කාඩ් එක අරන් දෙන්නේ.